මේ වීඩියෝ කතා කරන්න යන්නේ බයිබිට් යූස් කරනවා ඔන්න ඔයාට ගොඩක් වැදගත් දෙයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ස්ටොක් මාකට් එක එහෙම නැත්නම් ෆොරෙක්ස් ට්‍රේඩින්. ඉතින් ඔන්න බයිබිට් යූස් කරන යූසර්ස්ලට මේ ස්ටොක් මාකට් එකේ වගේම ෆොරෙක්ස් ට්‍රේඩින් ඔන්න ඔයාලගේ බයිබිට් එකේ ට්‍රෝ කරගැනීමේ හැකියාව නැත්නම් ට්‍රේඩ් කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේකට කියන්නේ ට්‍රේඩිෆයි ක්‍රමය. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට මේ ක්‍රමය මොකක්ද කියන එක ගැන ලෙසන් එකක් දෙනවා. ඉතින් ඒකම තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. ට්‍රේඩ් කියන්නේ ගොඩක් රිස්ක් දෙයක්. ඉතින් ට්‍රේඩ් කරනවා කියන්නේ ගොඩක් රිස්ක් දෙයක්. ඉතින් රිස්ක් එක මැනේජ් කරගෙන ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි මේකේ এডুকেෂන් වීඩියෝ එකක් මම කොයිම වෙලේවත් ගැරන්ටි කරන්නේ නැහැ. ඔයාලට කොච්චර මුදලක් මේ හාල් වෙයිද නැද්ද කියන එක ගැන. මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට ලොකු පාඩමක් මේ වීඩියෝ එකෙන් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා එකතු වෙන්න. ඉතින් පල්ලා comment section එකේ තියෙන Telegram community එකේ link එක ඉතින් දැම්ම ඒකට join වෙන්න. ඊමණි සම්බන්ධව updates ඔයාලට ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් Bybit account එකක් create කරලා නැති කෙනෙක් නම් පල්ලා comment section එකේ තියෙනවා referral link එක. ඉතින් ඔයාලට පුළුවන් sign up bonus එකකුත් ඒ හරහා ලබා ගන්න. ඉතින් මේක තානකට අපි දැන් අද වීඩියෝ එකට මුලින්ම ඔයාගේ Bybit application එක මේ විදිහට open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා මෙතන trade කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට ඔයාලට click එකක් දෙන්න පුළුවන්. මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අපේ මෙතන ටයිටල් වගේක් තියෙනවා convert spot future option Tradify කියලා method එක. මම අද ඔයාලට කියලා දෙනවා කියලා කිව්වේ Tradify කියන method එක. ඉතින් ඔයාලට මෙන්න මෙතන Tradify කියන එක උඩ ටික් එකක් දෙන්න පුළුවන්. එතන දුන්නට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට බලා ගන්න පුළුවන්. ඒ apply කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක press කරගන්න. මේක press කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටික් එක දීලා මෙතන continue කියන එක දෙන්න. ඒ විදිහට ඔයාලට මේක දුන්නට පස්සේ ඔන්න ඔයාලට දැන් පුළුවන් මේ method එක හරහා මම දැන් ඔයාලට පැහැදිලි කරනවා කොහොමද මේ වැඩේ ඔයාලට කරන්න යන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ඉගෙනගෙන ඉස්සරහට try කරලා බලන්න. try කරලා බලලා ඔයාලට පුළුවන් මේ method use කරන්න. ඉතින් මෙතන confirm කියන එක click කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට chart pattern එකක් බලා ගන්න පුළුවන් අදාළ coin pair එකේ. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට කිව්වනේ forex trading වගේම stock market එකේ අපිට මේකේ trade කරන් යන්න හැකියාවක් ලබා දීලා තිනවා කියලා. ඉතින් ඒක ගන්න කොහොමද කියලා කිව්වොත් ඔයාලට පුළුවන් මෙන්න මේ coin pair එක උඩ මෙන්න මේ විදිහට click කරගන්න. එතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි දැන් මෙන්න මේ විදිහට favorite recommended ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙයි stock කියලා තියෙනවා. හරි. ඉතින් ඔන්න දැන් ඔයාලට stock market එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන forex කියලා forex market එකක් තියෙනවා. ඉතින් ඔයාලට forex සම්බන්ධව වගේම stock market එක සම්බන්ධව දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් trade කරන්න ඉගෙන ගන්න. ඉතින් YouTube එකේ education videos ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වලින් analyze part එක ඉගෙන ගන්න. ඉතින් analyze කරන්න යතුව ඔයා මේ වල trade කරන්න යන්න එපා. trade කරනවා කියන්නේ ගොඩක් risk දෙයක්. ඔයාලට risk එක manage කරගන්න තේරෙන්නේ නැත්නම් trade කරන්න යන්න එපා. ඉතින් ඒක තමයි හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ trade වලට enter වෙන්න. ඉතින් trade කරන්න දන්නේ නැතුව බොරුව trade කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ අතේ තියෙන රුපියල පවා නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් risk දෙයක්. ඉතින් මෙතන stock කියන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට යන්න market එක තියෙනවා. ඉතින් මේ market එක වෙන්නේ මොකක්ද කිව්වොත් ස්ටොක් මාකට් කියන්නේ අපි මෙන්න මේ අදාළ කම්පැනිස් තියෙනවා. මේ කම්පැනිස් වල කොටස් බයි කරන එක තමයි මේ ස්ටොක් මාකට් එකේ වෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන Amazon තියෙනවා. මේ විදිහට පල්ලෙහාට යන්න මේ විදිහට කම්පැනිස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කම්පැනිස් වල ඔයාලට තියෙන්නේ මේ කියන්නේ මේවා අප් වෙනකොට වගේම ඩවුන් වෙනකොට ඔයාලට තියෙන කොටස් බයි කරගන්න. ඉතින් ඒකෙන් තමයි ස්ටොක් මාකට් කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට forex මාකට් එක තියෙනවා. ඉතින් forex මාකට් එකෙත් ඔයාලට මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඕන තරම් ක්‍රම තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඔයාලට forex වගේම stock analyze කරන්න තේරෙන්නේ නැත්නම් පල්ලා කමෙන්ට් එකක් දාගෙන මම ඒවත් ඔයාලට ඉදිරියේදී videos වලින් අරගෙන එන්නම් කොහොමද analyze කරන්න කියන එක ගැන. ඉතින් analyze කරන්න දන්නේ නැතුව මේ දේවල් කරන්න යන්න එපා. ඉතින් ඔයාලට මේ stock market වල ඩොලර් ඒ කියන්නේ 0.0 ගණන් ඔයාලට buy කරන්න වෙන්නේ නැහැ. ඔයාලට ඒ කියන්නේ එකක් දෙකක් ඒ කියන්නේ මේ එකක් buy කරන්න කියන්නේ lot එකක් කියලා. ඉතින් ඔයාලට lot එකක් buy කරන්න පුළුවන්. ඔයාලට 0.0 ගණන් මේකේ buy කරන්න හම්බෙන්නේ නැහැ. ඒකම sell කරන්න හම්බෙන්නේත් නැහැ. ඉතින් forex සම්බන්ධව ඕන තරම් videos වල මම කලින් මතක් කරා. analyze part දන්නේ නැත්නම් message comment එකක් දාන්න මම ඔයාලට ඒ සම්බන්ධවත් videos අරගෙන එන්නම්. ඉතින් ඔන්න
බයිබිට් එකෙන් ලබා දී තියෙන මෙතඩ් එක තමයි මෙන්න මේක. ඉතින් මෙන්න මේකෙත් Amazon කියන තැනට මම ගියොත් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ටික් දෙක මෙන්න මේ විදිහට දීලා confirm කියන එක දෙන්න. හරි. confirm කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් තියෙන්නේ ඇනලයිස් පාර්ට් එකක් තමයි මේ වගේම chart pattern බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට buy කරන්න නම් ඉතින් buy කරන්න වගේම sell කරන්න නම් sell කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට තාම ඔයාගේ මෙන්න මේ wallet එකේ USDT නැත්තම් ඔයාලට පුළුවන් transfer කරගන්න මෙතෙන්ට transfer කරගන්න පුළුවන් ඔයාලට USDT. ඉතින් ඔයා දැන් මෙතනින් buy කරනවා කියලා හිතුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට buy කරන්න. ඉතින් මෙතන TPSL ඒ කියන්නේ TP කියන්නේ take profit. ඒක තමයි SL එක hit වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ stop loss එක ඔයාලට දාන්න පුළුවන්. take profit එක ඔයාලට profit එකක් ලැබෙනකොට කොච්චර profit එකක් ඔයාලට ලැබෙනවද කියලාත් ඔයාලට මෙතනින් ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ opportunities ගොඩක් ඔන්න Bybit හරහා ඔයාලට ලබා දීලා තිනවා. ඉතින් අපි යන් forex පැත්තට ගියත් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට එකක් select කරගන්නම්. ඉතින් forex එකේ තියෙන්නේ මේ විදිහට chart pattern analyze කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි trade කරනවා නම් අපි අනිවාර්යයෙන්ම confirmation 3-4ක්වත් අපිට තියෙන්න ඕනේ අඩුම මේ trade එකකට entry වෙනකොට. ඉතින් ඔයාලට පුළුවන් මෙතනිනොත් මේ විදිහට buy and sell කරන්න. ඉතින් sell ගියත් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාලට ඇනලයිස් පාර්ට් එක ඉගෙනගෙන ඔන්න මේ මෙතඩ් එක Bybit හරහා try කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා බේසික් දැනුම හම්බෙන්නේ නැති කියලා කොහොමද මේ Tradify මෙතඩ් එකේ අපිට ස්ටොක් මාකට් එක වගේම කොහොමද forex trading අපිට මේ දේවල් කරන් යන්නේ කියන එක ඔයාලට දැනුමක් පොඩි දැනුමක් ලැබෙන්නේ නැති. ඉතින් ඔයා මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද forex වගේ මේ stock market එක analyze කරලා කොහොමද මේ trade කරන් යන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේක education video එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඇනලයිස් පාර්ට් කරන්න කියන එක ගැන. නැත්නම් මම කොයිම වෙලෙවත් ඔයාලට ගැරන් කරන්නේ නැහැ කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියන එක ගැන මම ගැරන් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට මම ට්‍රේඩ් කරන්න කියලා බල කරන්න යන්නෙත් නැහැ. ඉතින් ඔයා දෙයක් ඉගෙනගෙන මේ බඩ දේවල් කරගෙන යන්න. ඔයා ට්‍රේඩ් කියන්නේ ගොඩක් රිස්ක් දෙයක්. රිස්ක් එක මැනේජ් කරගත්තොත් ඔයාට මේ වැඩේ ඉදිරියට කරන් යන්න පුළුවන්. මම හිතනවා කියලා දීපු හැම දෙයක්ම ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් අලුත්ම වීඩියෝ එකකින් හමුවතර කොල්ලා හැමෝටම සුබ දවසක්.